හරි අපි අද මේ වීඩියෝ එකෙන් බලමු ඔයාලගේ බජට් එකට ගැලපෙන්න හරියටම මොනිටර් එකක් තෝරගන්නේ කොහොමද ඊට පස්සේ ගත්ත මොනිටර් එකේ printing වලට ඊට පස්සේ FB upload වලට හරියටම settings හදාගන්නේ කොහොමද කියලා. හරි එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම ඔයාලා බලන්න ඕන දේ තමයි මොනිටර් එකේ size එක. ඉතින් editing වලට හොඳම size එක තමයි අඟල් 27. අඟල් 27 size එක හොඳ වෙන්න හේතුව තමයි screen එක ටිකක් ලොකුයි. හැබැයි ඒක ඕනවට වඩා ලොකුත් නැහැ. ඕනවට වඩා ලොකු වුණාම ඔයාලට වෙන්නේ image එක zoom out කරලා හදන්න. ඉතින් අපි ලොකු monitor එකක් අරන් zoom out කරලා හදන එකේ තේරුමක් නැහැ. ඉතින් අඟල් 27 තමයි හොඳම size එක. ඉතින් ඔයාලට අඟල් 27 යන්න අමාරුයි නම් අඟල් 24 වුණත් අවුලක් නැහැ. මමත් මගේ editing monitor එක තියෙන්නේ දැනට අඟල් 24. ඉතින් ඊට පස්සේ වැදගත්ම දේ තමයි resolution එක. editing වලට හොඳම resolution එක තමයි සාමාන්‍ය 4K වගේ යන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. 4K යන්න අමාරුයි නම් 2K වුණත් අවුලක් නැහැ. ඔයාලගේ screen එක අඟල් 24 වගේ නම් full HD ගියත් අවුලක් නැහැ. හැබැයි ඊට වඩා අඩු වුණොත් අවුල්. මොකද resolution එකෙන් වෙන්නේ ඔයාලගේ image එකේ quality එක වැඩි කරන එක. හිතන්නකෝ ඔයාලා අඟල් 27 මොනිටර් එකක් අරගෙන ඒක full HD වගේ resolution එකක් ගියොත් images ගොඩක් අවුල් වෙලා තමයි පේන්නේ. මොකද හේතුව තමයි screen එක ටිකක් ලොකුයි. හැබැයි ඔයාලගේ resolution එක අඩුයි. ඉතින් ඔයාලා අඟල් 27 වගේ එකකට යනවා නම් 4K හරි අඩුම 2K වත් යන්න try එකක් දෙන්න. full HD වගේ එකක් ගන්නවා නම් අඟල් 24 වගේ size එකකට යන්න. ඉතින් ඊට පස්සේ අපි බලන්න ඕන දෙයක් තමයි color space එක. ඉතින් ඒක බලද්දී අපිට ඕන වෙනවා color gamut එක. ඉතින් ඒකේ ඔයාලට මම image එකක් දාන්නම්. මේ image එකේ ඉතින් මේ image එකේ වටේ තියෙන ලොකු area එක තමයි අපේ සාමාන්‍යයෙන් ඇහැට පේන colors ටික. ඉතින් ওই colors ඔක්කොම අපිට monitors වලින් output කරන්න අමාරුයි. ඉතින් ඊට පස්සේ ඔයාලට පේනවා අපි මේකේ අපිට අදාළ දේවල් ටික විතරක් බලමු. ඊට පස්සේ තියෙනවා sRGB කියලා ඒරියා එකක්. ඉතින් ඔය colors තමයි සාමාන්‍යයෙන් normal අපි use කරන monitors වල තියෙන්නේ. හැබැයි ඔකේ sRGB පෙන්වන percentage එකක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් editing monitor එකක් ගත්තොත් ඒකේ හරිනම් 99%ක් නැත්තම් 100%ක්ම sRGB color එක තියෙන්න ඕනේ. ඉතින් මම use කරන්නේ ProArt monitor එකක්. Asus ProArt එකක්. ඉතින් ඒකේ 100%ක්ම sRGB color value එක තියෙනවා. ඉතින් ඕකට අමතරව හොඳ editing monitor එකක් නම් ඔයාලට මේ image එකේ පේනවා Adobe RGB කියන්නේ sRGB වලට වඩා ටිකක් වැඩිපුර colors තියෙන area එක. ඉතින් හොඳ monitors වල Adobe RGB කියන color value එකත් 190කට වඩා cover වෙනවා. ඉතින් මෙන්න මේ දෙකත් ඔයාලා බලන්න ඕනේ monitor එකක් තෝරගන්නකොට. ඔයාලා ඊළඟට බලන්න ඕන දෙයක් තමයි monitor එකේ panel එක. ඉතින් panels ගත්තාම VA panels තියෙනවා, TN panels තියෙනවා, IPS panels තියෙනවා. ඉතින් මේකෙන් editing වලට හොඳම panel එක තමයි IPS panel එක. ඉතින් IPS එකෙන් වෙන්නේ ඔයාලා දැන් සාමාන්‍යයෙන් අනිත් monitors වල වෙන්නේ ඔයාලා monitor එක හරියටම කෙලින් බලන් හිටියොත් විතරයි ඒකේ හරි color එක පේන්නේ. ඔයාලා චුට්ටක් හරි මෙහෙම angle වුණොත් හරි පොඩ්ඩක් උඩින් මෙහෙම බැලුවොත් හරි ඔයාලට color එක වෙනස් වෙලා පේන්නේ. ඉතින් අපිට editing වලට එහෙම අරගෙන හරියන්නේ නැහැ. මොකද අපි ඉඳගෙන ඉද්දි සාමාන්‍යයෙන් එකම විදිහට ඉන්නේ නැහැ නේ. අපි වෙනස් වෙනවා. ඒ වෙනස් වුණත් අපිට හරි color එක පේන්න තියෙන්න ඕන. ඉතින් ඒකට හොඳම panel එක තමයි IPS panel එක. IPS panel එකේ ඔයාලා මොන angle එකෙන් බැලුවත් true colors තමයි පෙන්වන්නේ. monitor එකේ colors වෙනස් වෙන්නේ නැහැ. ඔයාලා බලන angle එක වෙනස් වුණා කියලා. monitor එකේ port එක. ඒ කියන්නේ අපේ PC එකෙන් දෙන color එක output කරන port එක මොකක්ද කියලා monitor එකේ. ඉතින් දැන් monitors වල තියෙනවානේ VGA output තියෙනවා, HDMI, display port, ඔය වගේ එක જાති තියෙනවානේ. ඉතින් සාමාන්‍ය ගොඩක් ඒවා තියෙනවා HDMI එක. හැබැයි අපේ editing වලට HDMI එකත් හරියන්නේ නැහැ. මොකද ඒකෙන් output කරන්න පුළුවන් limit එකක් තියෙනවා colors. ඉතින් හොඳම එක තමයි display port එක. ඉතින් display port එකේ අපිට ඕන විදිහට output කරන color එකයි refresh rate එකයි දෙකම බලා ගන්න පුළුවන්.
හරි දැන් අපි බලමු ගේමින් මොනිටර්ස් ලයි එඩිටින් මොනිටර්ස් ලයි වෙනස මොකක්ද කියලා. ගේමින් මොනිටර්ස් වල යාලා ෆෝකස් කරන්නේ එන්ටර්ටේනින්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් විනෝදයක් ගන්නනේ ගේම් එකක් ප්ලේ කරන්නේ. එතකොට ඒකේ true colors නෙමෙයි පෙන්වන්නේ. අර colors ලස්සනට පෙන්වන්න contrast වැඩි වෙලා ගොඩක් colorful ඒ වගේ තමයි පේන්නේ. ඉතින් එයාලා ෆෝකස් කරන්නේ නැහැ හරි true color එකක් output කරන්න. එයාලා ෆෝකස් කරන්නේ FPS වැඩිම ගානක් output කරන්න. FPS කියන්නේ frames per second. ඒ කියන්නේ අපි වීඩියෝ එකක් හරි මොකක් හරි බලද්දී ඒකේ අපිට තප්පර ගානකට images ගානක් නේ play වෙන්නේ. ඉතින් gaming monitors වල ඔය FPS කියන එක ගොඩාක් වැඩි. ඒ කියන්නේ එක එක range වලට තියෙනවා. සාමාන්‍යයෙන් 100 ගණන් තියෙනවා, 200 ගණන්, 300 ගණන්, 400 ගණන්, 500 ගණන් ඔය වගේ ගණන් වලින් ඕක තියෙනවා. ඕක අපි දැන් මොනිටර් එකක් buy කරන්න වෙබ්සයිට් එකකට ගියාම තියෙන්නේ frequency කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය 180 Hz, 200 Hz ඔන්න ඔය වගේ HZ කියලා ඔයාලට නම්බර් එකක් තියෙනවා. ගේමින් මොනිටර්ස් වල ඔය value එක ගොඩක් වැඩි. ඉතින් එහෙම වෙන්නේ අපි අර සාමාන්‍ය මල්ටිප්ලේයර් වගේ online game එකක් play කරද්දී අපිට අර පොඩි මිලිසෙකන්ඩ් එකක් ගොඩක් වටිනවා. ඉතින් අන්න ඒ හේතුව නිසා තමයි ඒ වගේ FPS වැඩිපුර එන්නේ. ඉතින් අපි editing monitors ගත්තොත් editing monitors වල එහෙම FPS ලොකුවට එන්නේ නැහැ. එයාලා focus කරන්නේ true color එක output කරන්න. ඉතින් ඔයාලට සාමාන්‍ය editing monitors වල බලා ගන්න පුළුවන් වෙන්නේ සාමාන්‍යයෙන් frequency එක 60 ගණන් 70 ගණන් ඔය වගේ සාමාන්‍යයෙන් 100ට අඩුවෙන් තමයි ගොඩක් යන්නේ. මොකද එයාලා focus කරන්නේ color එක output කරන එකට. මොකද සාමාන්‍යයෙන් දැන් අපේ ලංකාවේ වගේ රටක ඔය එක මොනිටර් එකක් අරගෙන ගේම් ගහනවා, ෆිල්ම් බලනවා, එඩිටින් කරනවා ඔය ඔක්කොම කරාට සාමාන්‍යයෙන් එයාලා අනිත් රටවල් වල එඩිටින් වලට තියෙන එක සෙටප් එකක්, එතකොට ගේමින් වලට තියෙන තව සෙටප් එකක්. ඉතින් ඔන්න ඔය වගේ හේතු නිසා එයාලා එකපාර එක දෙයක් තමයි ફોකස් කරන්නේ. ඉතින් ඔයාලා තව බලන්න ඕන දෙයක් තමයි මොනිටර් එකේ තියෙන ස්ක්‍රීන් ටයිප් එක. ඉතින් ග්ලොස් ඒවා තියෙනවා, මැට් ඒවා තියෙනවා. ග්ලොස් එකක් ගත්තොත් වෙන්නේ ඔයාලගේ දැන් හිතන්නකෝ රූම් එකේ ලයිට් එක මොකක් හරි දැම්මොත් ඒක රිෆ්ලෙක්ට් වෙලා ඔයාලට ආයි පේන්න ගන්නවා. ඉතින් එතකොටත් ඔයාලට ඒ හරියට එඩිට් එක කරගන්න අමාරුයි. ඉතින් ඔයාලා මැට් ස්ක්‍රීන් එකක් තමයි ගන්න ඕනේ. ඒකේ රිෆ්ලෙක්ෂන් ගොඩක් අඩුවෙන් තමයි පේන්නේ. එතකොට ඔයාලා එඩිට් කරන ඉමේජ් එක ගොඩක් ක්ලියර් විදියට බලා ගන්න පුළුවන්. අපි දැන් බලමු අපේ බජට් එකේ හැටියට මොනවද තියෙන මොනිටර්ස් කියලා. ඉතින් අපි මුලින්ම බලමු ලෝ බජට් එකකට අපිට ගන්න පුළුවන් එඩිට් කරන්න ගන්න පුළුවන් මොනිටර්ස් මොනවාද කියලා. ඇත්තරම ලෝ බජට් වලට සාමාන්‍යයෙන් එඩිටින් මොනිටර්ස් කියලා එහෙම එන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය මොනිටර් එකක් අරගෙන ඒකේ settings හදාගෙන යම් කිසි විදිහකට එඩිට් එකක් කරගන්න තමයි පුළුවන්. ඉතින් මම මේ මොනිටර්ස් එඩිටින් මොනිටර්ස් ගන්න කලින් මං ගාව තිබ්බේ AOC මොනිටර් එකක්. AOC එකේ මට ඇත්තටම මොඩල් එක නම් මතක නැහැ. ඔයාලා ගන්නවා නම් AOC IPS පැනල් එක තියෙන මොඩල් එකක් ගන්න. ඉතින් මම වැඩ කරපු ස්ටුඩියෝ වලත් AOC ගොඩක් යූස් කරනවා. ඊට අමතරව කලර් ලැබ්ස් වල AOC යූස් කරනවා. ඉතින් ඔයාලා ලෝ බජට් වලට යනවා නම් AOC IPS පැනල් තියෙන මොනිටර් එක ගොඩක් හොඳ ඔප්ෂන් එකක්. ඊට පස්සේ අපි බලමු ටිකක් හයි බජට් වලට යන එඩිටින් මොනිටර්ස් මොනවාද කියලා. ඉතින් Dell වල තියෙනවා Ultra Sharp කියලා මොනිටර් එකක්. ඒ මොනිටර් එක ගොඩක් හොඳයි. ඊට පස්සේ ඒකට පස්සේ ආවා Asus වලින් Asus ProArt කියලා මොනිටර් එකක්. ඉතින් මං ගාව දැන් තියෙන්නේ Asus ProArt මොනිටර් එකක්. ඉතින් මේ මොනිටර් එකත් ගොඩක් හොඳයි. ඊට අමතරව BenQ බ්‍රෑන්ඩ් එකේ ඔයාලට තියෙනවා SW270C කියලා මොනිටර් එකක්. ඉතින් මේකත් හයි බජට් රේන්ජ් එකේ යන ගොඩක් හොඳ එඩිටින් මොනිටර් එකක්. ඉතින් ඊට පස්සේ ඔයාලට Apple Studio එකේ මොනිටර්ස් තියෙනවා. ඊට පස්සේ MacBook එකේ ඩිස්ප්ලේ එක තියෙනවා. ඉතින් මේවා කලර් ඇකියුරසි එක ගොඩක් හොඳයි. ඒ කියන්නේ ප්‍රොෆෙෂනල් ලෙවල් එකේම තියෙනවා. ඔන්න ඔය ටික තමයි ඔයාලා මොනිටර් එකක් ගන්නකොට බලන්න ඕන දේවල්. දැන් අපි බලමු මොනිටර් එකේ කලර්ස් හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මුලින්ම මම කියනවා කලර් කැලිබ්‍රේට් එක කියන්නේ මොකක්ද කියලා. ඒක පොඩි ඩිවයිස් එකක්. හිතන්නකෝ මවුස් එකක් කියලා. මවුස් එකක් වගේ පොඩි ඩිවයිස් එකක්. ඒක ඔයාලගේ මොනිටර් එක මෙහෙම තියෙනවා නම් ඒ කලර් කැලිබ්‍රේට් එක මෙහෙම අපිට තියන්න පුළුවන් ඩිස්ප්ලේ එක උඩින්. ඉතින් ඒක තියලා ඒකේ software එකක් දෙනවා. ඒ software එක run කරාට පස්සේ එයා මොනිටර් එකේ කලර්ස් එක එක විදිහට change කරලා බලනවා මේ කලර්ස් හරි value එකෙන් තියනවද කියලා.
හිතන්නකෝ වගේ මොනිටර් එකේ බ්‍රයිට්නස් එක වෙනස් කියලා. එයාලා පොඩි බාර් එකක් පෙන්වන ඩිස්ප්ලේ එකේ ඒ බාර් එකේ හරියට එන්න ඕන බ්‍රයිට්නස් ලෙවල් එක මාක් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව පෙන්නනවා ඔයාගේ මොනිටර් එකේ දැන් තියෙන බ්‍රයිට්නස් ලෙවල් එක. ඉතින් ඒක අඩු නම් අර මාක් එකේ ගානට වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම වැඩි නම් ඒක මේ පැත්තට අඩු කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට කැලිබ්‍රේට් එකක් ගන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඉතින් ඕකේ ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ගොඩක් ගණන්. ඉතින් සාමාන්‍ය රුපියල් ලක්ෂයක් වගේ කිට්ටු ගාණක් තමයි වෙන්නේ. ඉතින් අපි ඕක අරගෙන අපි හැමතිස්සෙම ඕක යූස් කරන්නේ නැහැ. අපි සාමාන්‍යයෙන් මොනිටර් එකකට කලර්ස් හැදුවට පස්සේ ආයෙ කාලෙකට අපිට වෙනස් කරන්න ඕන වෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය ප්‍රශ්න නිසා තමයි ගොඩක් අය කැලිබ්‍රේට් එකක් ගන්නෙ නැත්තේ. ඉතින් අපි දැන් බලමු කොහොමද කැලිබ්‍රේට් එකක් නැතුව අපේ මොනිටර් එකේ සෙටින්ග්ස් හදාගන්න කියලා. ඉතින් මේක මම යූස් කරපු එක මම ඔයාලට කියලා දෙන්නේ. මම මුල් කාලේ මේ විදිහට තමයි මොනිටර් එකේ කලර්ස් හදාගත්තේ. ඉතින් මුලින්ම ඔයාලා කරන්න ඕනේ මොකක් හරි හොඳ ෆෝන් එකක් ගන්න. ෆෝන් එක සාමාන්‍යයෙන් iPhone එකක් හරි නැත්නම් ෆ්ලැග්ෂිප් මොකක් හරි මොන බ්‍රෑන්ඩ් එකක හරි ෆෝන් එකක් කමන්න නැහැ. ඒ ෆෝන් එකක් අරගෙන ඔයාලා දැන් FB එකේ දකින්නවනේ කට්ටිය දාලා තියෙන ෆොටෝස් ඒ කාගේ හරි ෆොටෝ එකක් හරි ඔයාගේම පේජ් එකේ දාලා තියෙන ෆොටෝ එකක් හරි මොනිටර් එකේනොයි ෆෝන් එකේනොයි දෙකෙන්ම ඕපන් කරගන්න. ඕපන් කරලා මුලින්ම ෆෝන් එකේ තියෙන කලර්ස් වලට මැච් වෙන්න මොනිටර් එකේ කලර්ස් හදාගන්න. ඉතින් ඔයාලා එහෙම හදාගත්ත කියලා ඔයාලා එඩිට් කරන ෆොටෝස් ආයි අර සමානව ෆෝන් එකේ පෙන්වන්නේ නැහැ. ඉතින් ඒකට කරන්න ඕන ඔයාලා ෆොටෝෂොප් එකට රෝ ඉමේජ් එකක් දාලා ඒක ඔයාලා එඩිට් කරන්න. ඒ එඩිට් කරපු ඉමේජ් එක සේව් කරලා ආයි ඔයාලගේ ෆෝන් එකටත් දාගන්න. ඊට පස්සේ ඒ දෙක කම්පෙයාර් කරලා බලන්න ඒ දෙක එක සමානයිද කියලා. ඊට පස්සේ ඒ දෙකත් වෙනස්කම් තියෙනවා නම් ආයි ෆෝන් එකේ තියෙන එකට මැච් වෙන්න ඔයාලගේ මොනිටර් එකේ සෙටින්ග්ස් හදාගන්න. දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ ෆෝන් එකෙන්ට දාලා බැලුවාම ඔයාලගේ ඉමේජ් එකේ yellow එක වැඩි කියලා. yellow වැඩි කියන්නේ ඔයාගේ මොනිටර් එකේ yellow එක අඩුයි. එතකොට ඔයාලා yellow වැඩි කරගන්න ඕනේ මොනිටර් එකේ. එතකොට හිතන්නකෝ ඔයාලා මොනිටර් එකේ එඩිට් කරපු ෆොටෝ එකේ බ්‍රයිට්නස් ගානට තියෙනවා. ඉතින් ඔයාලා ඒක ෆෝන් එකට දැම්මහම බ්‍රයිට්නස් වැඩි වෙලා පේනවා. ඉතින් වැඩි වෙලා පේනවා කියන්නේ ඔයාගේ මොනිටර් එකේ බ්‍රයිට්නස් අඩුයි. ඔයා බ්‍රයිට්නස් වැඩි කරගන්න. ඉතින් බ්‍රයිට්නස් එක ගැන කතා කරද්දී අපිට ෆෝන් එකේ බ්‍රයිට්නස් එක ලෙවල් වලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා FB එකේ කාගේ හරි ඉමේජ් එකක් බලලා ඒකේ බ්‍රයිට්නස් හරියට පේන ගානට ඔයාලගේ ෆෝන් එකේ බ්‍රයිට්නස් වෙනස් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ අර එඩිට් කරපු එක බලන්න. ඊට පස්සේ වෙනස්කම් කරලා මොනිටර් එකත් එක්ක මැච් කරාට පස්සේ ආයි අලුතෙන් රෝ ඉමේජ් එක ඕපන් කරගන්න. ඒක ඕපන් කරලා ආයි මුලින් නම් එඩිට් කරලා බලන්න. ආයි ෆෝන් එකට දාලා බලන්න. ඔය වගේ ඔය දෙක සමාන වෙනකන් ඔයාලා සෙටින්ග්ස් වෙනස් කරලා හදාගන්න මොනිටර් එකේ. එහෙම හදාගත්තට පස්සේ ඔයාලා එඩිට් කරපු රෝ ඉමේජ් එක එඩිට් කරපු ඉමේජ් එක ඔයාලා print කරන තැනකට ගිහිල්ලා දීලා පොඩි size එකකින් print කරලා බලන්න print වෙන කලර් එක කොහොමද කියලා. සාමාන්‍යයෙන් 4x6 වගේ print කරා නම් ඇති. ඒ වගේ ඒවා print කරලා බලන්න ආයි colors print වෙන එකේ colors brightness ඒ lighting වෙනස්ද කියලා. ඒ වෙනස් නම් ඔයා දැන් කරන්න ඕනේ ඒ print කරපු ෆොටෝ එක බලලා ඒකත් එක්ක මොනිටර් එක කම්පෙයාර් කරලා මොනිටර් එකේ settings හදාගන්න. ඉතින් ඔයාලට මේක සමහර විට එකපාරින් හරියන්නත් පුළුවන්. එහෙම හරියන්නේ නැත්නම් ඔයාලට ඕක දෙතුන් පාරක් කරන්න වෙයි. කියන්නේ එකපාරක් print කරනවා, ඒකේ color match කරනවා, ඊට පස්සේ ආයි ඒක හදලා ආයි print එකක් දානවා, ආයි ඒ color එක match කරනවා. ඔය වගේ ඔයාලා දෙතුන් පාරක් කරාට පස්සේ ඕක match කරගන්න පුළුවන් හරියට. ඉතින් ඔන්නෝම තමයි කැලිබ්‍රේට් එකක් නැතුව අපේ මොනිටර් එකේ settings අපි ෆොටෝ එඩිටිං වලට හරියටම හදාගන්න. ඉතින් මෙනු එකට ගියහම මේ වගේ ඔයාලට කලර් ප්‍රොෆයිල් දිනනවා. මේ ප්‍රොෆයිල් වලට මාරු කරාම මේ කලර්ස් ඔයාලට වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා දැන් වෙනස් වෙනවා. මේකේ සමහර ප්‍රොෆයිල් වලට දැම්මහම ඔයාලට බ්‍රයිට්නස් කලර්ස් එක වෙනස් කරන්න දෙන්නේ නැහැ. ඉතින් ස්ටෑන්ඩඩ් වගේ මෝඩ් එකකට දැම්මට පස්සේ ඔයාලට ඕන විදිහට ඒක වෙනස් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනට ගියම තියෙන blue light filter කියලා. මේවා ඔයාලගේ තියෙනවා නම් මේවා disable කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් තමයි අපි අනිත් settings ඔක්කොම manually හදාගන්නේ. ඒකට brightness, contrast, saturation ඔය වගේ ගොඩක් settings තියෙනවා. මේකේ මෙච්චර මේ settings තියෙන්නේ
මේක එඩිටින් මොනිටර් එකක් ඉඳලා ඔයාලගේ මොනිටර් එකේ එඩිටින් මොනිටර් එකක් නෙමෙයි නම් මෙච්චර settings නැතුව ඇති. හැබැයි මේ අනිවාර්ය දේවල් තියෙනවා brightness, contrast, saturation, hue මේ වගේ දේවල් include වෙලා තියෙනවා. ඊට පස්සේ මෙතන ආයේ තියෙනවා image වල වෙනම sharpness එහෙම දෙන්න. ඒව මොනවද දාලා නැහැ, ඒව default තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි ඔයාලට settings බලා ගන්න පුළුවන් වෙන්නේ. මම අර ඉස්සලා කිව්වා වගේ අර ෆෝන් එකට image එකක් දාලා ඒකත් එක්ක compare කරලා බලලා මේ settings වෙනස් කරලා ඔයාලගේ ෆොටෝ එකට match වෙන්න monitor එකේ colors හදාගන්න. ඉතින් මම use කරන්නේ Asus ProArt monitor එකක්. ඉතින් මම monitors දෙකක් use කරනවා. එකක් gaming වලට අනිත් එක editing වලට. gaming වලට use කරන්නේ MSI monitor එකක්. ඉතින් මට editing වලට use කරද්දී gaming monitor එක මම second monitor එක විදිහට තමයි use කරන්නේ. ඒ කියන්නේ මගේ photos ඒ මේ ඔක්කොම ඒ monitor එකේ දාගෙන Photoshop එක open කරගන්නේ මගේ main monitor එකෙන්. ඉතින් ඔයාලා සාමාන්‍යයෙන් ඔයාලත් මම games play කරනවා. ඉතින් ඔයාලත් ඒ වගේ games play කරනවා නම් ඒ වගේම editing කරනවා නම් ඔයා මුලින්ම monitor එකක් ගන්නවා නම් ඔයා editing වලට තමයි monitor එක ගන්නවා. මොකද ඔයාට edit කරන monitor එකේ game එකක් play කරගන්න පුළුවන්. හැබැයි ඔයා gaming monitor එකක් ගත්තොත් ඒකේ games play කරන්න පුළුවන්. හැබැයි ඔයාලට editing කරන්න බෑ. ඉතින් මුලින්ම editing monitor එකකට ගිහිල්ලා ඊට පස්සේ second monitor එක විදිහට ඔයාලට gaming monitor එකක් හරි මොකක් හරි ඔයා කැමති වෙන monitor එකක් ගන්න පුළුවන්. ඔයාලා use කරන්නේ මොන monitor එකක්ද කියලා පල්ලෙහා comment section එකේ comment එකක් දාන්න. ඉතින් අපි අපේ channel එකේ මේ වගේ වීඩියෝ වලට අමතරව ඔයාලට tutorial videos ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මේකට like එකක් දාන්න. දාලා share කරන්න. තව මේ වගේ වීඩියෝ බලන්න අපේ channel එක subscribe කරන්න. හරි එහෙනම් අපි තව මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙමු.